දක්ඛිනාවිභංග සූත්‍රය කියලා දේශනා තියෙන මජ්ක්‍ධිම නිකායේ. මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානීය ආනිසංස පෞද්ගලික දාන 14ක්. සාංගික දාන 6ක් විස්තර කරනවා. පෞද්ගලික එක සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංසයි. මේ දානේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි බුදු කෙනෙක් තරම් දානික වටිනාකම මේ ලෝකෙ මිනිස්සු දන්නවනම් කොච්චර කුසගින්න හිටියත් තමන්ගේ බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි දන් දෙනවා. ඒ තරම් ආනිසංසයි. දැන් මතක තියාගන්න අපි වපුරනවට වැඩිය අස්වැන්න ලැබෙනවා. අපි අඹ ගෙඩියක් පැල කරොත් ඒ අඹ ගහෙන් අඹ 100,000 ගාණක් හම්බ වෙනවා. වී ඇටේ විසි කරාට පස්සේ ඒ වී ගහේ කරල් පිටින් එන්නේ. එක ඇටයක් නෙමෙයි. එතකොට ඒ වගේ වපුරනවට වැඩිය අස්වැන්න ලැබෙනවා. එක සතෙකුගේ කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් සසරේ ආනිසංස ලැබෙනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නන මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නත් පුළුවන්.